පාන්දර 1:30 වෙලාව ඩ්‍රයිවර් කෙනෙක් වුණපුවම රියදුරු රැකියාව කරන සෑම කෙනෙක්ම මාර දුකක් විඳිනවා. ලංකාවේ හෝ වේවා පිටරටක හෝ වේවා ගෙදරක හෝ වේවා ඒක ඩ්‍රයිවිං රස්සාව කියන්නේ බැනුම් අහන්න ඕන, මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕන, ජීවිත රැක ගන්න ඕනේ, පාරේ යන මගියෝ රකින්න ඕන. නමුත් මේ වෘත්තියේදී කිසිම දවසක ඩ්‍රයිවර්වරයෙකුට රියදුරුවරයෙකුට කිසිම අවස්ථාවක හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ අහන්න ලැබෙන්නේ නැති හේතුව ඒ කෙනා ගැන විශ්වාසයක් නැතිකමවත් මේකක්වත් නෙමෙයි අපේ මිනිස්සු කරන වැරදි නිසා. ඩ්‍රයිවිං රස්සාව උතුම් රස්සාවක් වුණාට හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ හරියට වෙලාවට වැඩට අරන් ගියේ නැත්නම් ඒ මනුස්සයාගෙන් බැනුම් අහන්න ඕන. හිමින් ගියොත් බැනුම් අහන්න ඕනේ. හයියෙන් ගියත් බැනුම් අහන්න ඕනේ. මේ ඩ්‍රයිවිං වෘත්තිය කියන්නේ මාරම කැපවීමක් කරන්න ඕන රස්සාවක්. නමුත් කිසිම කෙනෙක් අගයක් කරන්නේ නැහැ. රියදුරු වෘත්තිය කියන්නේ වැදගත් වෘත්තියක්. නමුත් කිසිම කෙනෙක් මේ රියදුරු වෘත්තිය කරන කිසිම රියදුරු මහත්තයෙකුටවත් කිසිම කෙනෙකුට ගරුත්වයක් දෙන්නේ නැහැ. ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ. චූටි දෙයක් වුණත් ගහන්න බයින්න වාහන ගිනි තියන්න අපි ගමුකෝ නිකන් හිතමුකෝ ලංකාවේ රියදුරු වෘත්තිය කරන බස් රියදුරු ගැන හයියෙන් ගියත් බයිනවා, හිමින් ගියත් බයිනවා, හෝල්ට් එකේ නතර කරත් බයිනවා, ගෙවල් ගාව නතර කරත් බයිනවා, ඒ ගේලයින් නතර කරේ නැතත් බයිනවා, පොලිසියෙන් දඩකොළ අහු වෙනවා. නමුත් මේ හැම දෙයකටම අයිතිකාරයාට ආදායමකුත් ගිහින් දෙන්න ඕනේ. ගිහින් දෙන්න බැරි වුණත් ඒකටත් බැනුම් අහන්න ඕන. උසාවිය යන්න ඕනේ, පොලිසි ගාන යන්න ඕනේ, රස්තියාදු වෙන්න ඕන. මොන දේ කරත් පාරේ යන මගිය පරිසම් කරන්න ඕනේ. බස් එකේ යන මගිය පරිසම් කරන්න ඕනේ. නීතියෙන් රැකෙන්න ඕනේ.